මිත්‍රවරනි ශ්‍රී ලංකාවේ තිබිච්ච කුරිරු යුද්ධය අවසන් කළා දැන් අදට අවුරුදු 16ක් වෙනවා. ඉතින් ඒක ප්‍රතිලාභ ලබන්නේ සිංහල මිනිස්සු විතරක් නෙවෙයි. අපේ රටේ ඉන්න සෑම ජන වර්ගයකම සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ග, මැලි හැමදෙනාම මේ යුද්ධයක් නොමැති වීමේ ප්‍රතිලාභ විඳිනවා. යුද්ධ තියෙන කාලේ ඒකේ අනිතු ප්‍රතිවිපාක වින්දේ සිංහල ජනතාව විතරක් නෙවෙයි. සියලුම දෙනා ඒකේ අනිතු ප්‍රතිවිපාක වින්දා. එතකොට මේ ජයග්‍රහණය එක් ජන කොටසක ජයග්‍රහණයක් කියලා විතරක් ලඝු කොට සැලකීම එක වැරදි. ඒක අපි සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ජයග්‍රහණයක්. ඒක කවුරු හරි ඒක නැහැ කියලා කියනවා. ඒ පෞද්ගලික වාසි දරාගෙන තමයි එහෙම ප්‍රකාශයක් කරන්නේ. මොකද යුද්ධයට කලින් ඕගොල්ලන්ට මතක ඇති උතුරේත් දකුණේත් සිංහල මිනිසුද ද්‍රවිඩ මිනිසුද කියලා නැහැ. මුස්ලිම් මිනිසුද කියලා නැහැ. හැමදෙනාම මිය ගියා. අහිංසක ළමයි, අහිංසක දරුවෝ, ආගමික නායකයින්, වයසක මිනිස්සු, ස්ත්‍රීන් සියලු දෙනාම මිය ගියා. යුද්ධයේ මිය ගියේ ඒ කොට්ටාස දෙකේ සිටිය ත්‍රස්තවාදීන් සහ සොල්දාදුවන් විතරක් නෙවෙයි. එතකොට ඔයගොල්ලන්ට මතක ඇති ත්‍රස්තවාදී ප්‍රහාර කීයක් සිද්ධ වුණාද ඒ කාලය තුල ලංකාවේ. ඒ වෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාර නිසා කැටගරයිස් කළ නෙවෙයි මිනිස්සු මිය ගියේ. ද්‍රවිඩ මිනිස්සුත් මිය ගියා. මුස්ලිම් මිනිස්සුත් මිය ගියා. සිංහල මිනිස්සුත් මිය ගියා. අහිංසක ජනතාව රටේ වැදගත් මානව සම්පත තමයි අපිට ඒකෙදී අහිමි වුණේ. ඔයගොල්ලන්ට මතක ඇති කටුනායක ගුවන්තොටුපළට එල්ල කර ප්‍රහාරය නිසා ඊට පස්සේ අවුරුද්දේ අපේ ආර්ථික වර්ධන වේගය ඍණාගයක් දක්වා ගියා. එතකොට ආර්ථිකයට අපිට ලොකු බලපෑමක් සිද්ධ වුණා. ඉතින් දැන් යුද්ධයට කලින් බලන්න යුද්ධයට කලින් උතුරේ මියගිය ද්‍රවිඩ මිනිස්සු සංඛ්‍යාවත් දකුණේ මියගිය සිංහල සානි මිනිස්සු සංඛ්‍යාවත් යුද්ධෙන් පස්සේ ඒ කිසි කෙනෙක් ඒ හින්දා මිය ගියේ නැහැ. ඉතින් කාටද කියන්න පුළුවන් යුද්ධය අවසන් කිරීම නරකයි කියලා නේද? යුද්ධයට කලින් සිංහල මිනිසුත් මැරුණා, ද්‍රවිඩ මිනිසුත් මැරුණා යුද්ධය අනිතු විපාක හින්දා. යුද්ධය අවසන් කරාට පස්සේ සිංහල මිනිස්සු මැරෙන එක නැවතුණා, ද්‍රවිඩ මිනිස්සු මැරෙන එක නැවතුණා. ඉතින් යුද්ධය අවසන් කිරීම නරකයි කියලා කියනවා නම් ඒ යුද්ධයේ පෞද්ගලික වාසි ලබා ගන්න බලාපොරොත්තුෙන් හිටිය පිරිස තමයි ඒ ගැන දුක් වෙන්නේ. මොකද මිත්‍රවරුනි රටක් දෙකට කඩලා රටේ අනාගතය දියුණු කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක මිත්‍යාවක්. ඒකට හොඳ උදාහරණයක් ඈත අතීතයේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. නේද? බලන්නකෝ අර ඉන්දියාව සහ පාකිස්තානය අතර කාශ්මීර් ප්‍රදේශය සඳහා ඇති වී තිබෙන බරපතල තත්ත්වය ඒ රටවල් දෙකටම ඉතා විශාල බරපතල මට්ටමේ බලපෑම් එල්ල වෙනවා. ඊට පස්සේ ගාසා තීරය. ඉස්රායල සහ පලස්තීනය අතර තියෙන ගැටලුව හින්දා ගාසා තීරයේ කවුද සාමීන් ජීවත් වෙන්නේ? ගාසා තීරය වෙනම කඩන්න හදනවා. ඊට පස්සේ කාශ්මීර් ප්‍රදේශය, යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධය. එතකොට ඒ සුළු භූමි ප්‍රමාණයක් ඉලක්ක කරගෙන තමයි සියලු දේ සියලු යුද්ධයන් පවතින්නේ. එතකොට ලංකාව වුණත් ලංකාව රට කෑලි දෙකකට කැඩුණොත් ඒ කැඩිච්ච දවසේ ඉඳන්ම ශතවර්ෂ ගාණක් යනකම්ම ඒ දෙපැත්තම මිනිස්සු දුක් විඳින මිසක් සැප නම් විඳින්න හම්බෙන්නේ නැහැ. කවුරු හරි හිතනවනම් රටක් දෙකට කඩලා රටවල් දෙකක් නිර්මාණය කරලා සාමයෙන් සහ සහයෝගයෙන් ඉන්න පුළුවන් වෙයි කියලා හොඳම උදාහරණය තමයි ඉන්දියාව. ඉන්දියාව නිදහස ලබන්න කලින් පාකිස්තානය සහ බංගලාදේශය ඉන්දියාව කියලා රටවල් තුනක් තිබ්බේ නැහැ. ඒ තුනම තිබ්බේ එකට. මහත්මා ගාන්ධි ජවහර්ලාල් නේරු මොහොමඩ් අලි ජීනට කිව්වා ඉන්දියාවේ පළවෙනි අගමැතිකම ගන්න ඉන්දියාව සහ පාකිස්තානය කියලා රටවල් දෙකක් නිර්මාණය කරන්න එපා කියලා. නමුත් ඒ මොහොමඩ් අලි ජීන් ඒකට කැමති වුණේ නැහැ. එයා පාකිස්තානය නිර්මාණය කරා. ඒ පාකිස්තානය නිර්මාණය කිරීමත් එක්ක අදට දැන් අවුරුදු 75කටත් එහා ගිහිල්ලා තාමත් මිනිස්සු මැරෙනවා ඒ රටවල් දෙකේ ගැටුම් සහ අර්බුද නිසා. ඉතින් මිත්‍රවරුනි රටක් පවතින්නේ සියලුම ජන කොටස් මිශ්‍ර වෙලා සහයෝගයෙන් ජීවත් වෙද්දි මිසක් ඒ ජන කොටස් රටේ එක් එක් ප්‍රදේශ සඳහා ලඝු වෙලා වෙන් වෙලා ඉන්නවා නම් නෙවෙයි. ඉතින් අපි සියලු දෙනාම මේ රට සංවර්ධනය කරන්න දායකත්වය ලැබුවොත් ඒක ප්‍රතිලාභ අපි සියලු දෙනාටම ලබා ගන්න පුළුවන්. සාමය පවතින තාක්කල් අපි හැමෝටම සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන්. සාමය නැති වෙච්ච දවසට අපි සියලු දෙනාම පීඩාවට ලක් වෙනවා. එතකොට යුද්ධයේ ප්‍රතිලාභ විඳින්නේ යුද්ධය නිසා පෝෂණය වන දේශපාලකයින්, යුද්ධය නිසා පෝෂණය වන ව්‍යාපාරිකයින් විශේෂම ආයුධ වෙළඳාම කරන කට්ටිය හරි කැමති යුද්ධය පවත්වනකොට. ඒ කියන්නේ ඉතා විශාල ලාභදායී ව්‍යාපාරයක් තමයි ආයුධ වෙළඳාම කියලා කියන්නේ. දැන් පහුගිය කාලේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබිච්ච යුද්ධය ඉන්දියාවට පාකිස්තානට දෙකටම ඇමරිකාවෙන් ආයුධ සැපෙව්වා. ඉතින් ඒ වගේ තමයි. ඊළඟට සහ සමහර කට්ටිය ඒ යුද්ධය සහ ඒකේ ප්‍රතිලාභ පෙන්නලා තමන් සරණාගතයන් කියලා විදේශ රටවල් වල ස්ථිර පදිංචි ලබාගෙන ඒවෙන් සැපට ජීවත් වෙනවා.
අර අහිංසක රටවල් වල ඉන්න මිනිස්සුන්ට යුද්ධ කර කර ඉඳපල්ලා කියලා. එතකොට මේ මිනිස්සු යුද්ධ කර කර ඉන්නකම් එතකොට එයාලට පුළුවන් පෙන්නන්න අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට ගිහිල්ලා ඒකේ සාමෙන් ජීවත් වෙන්න බෑ. අපිට ජීවිත තර්ජන තියෙනවා කියලා දිනු රටවල් වලට වෙලා හැංගිලා තමන්ගේ ව්‍යාපාර සියල්ල හොඳට කරගෙන සැප පහසු ජීවිත ගත කරන ගම අර යුද්ධය සඳහා මුදල් උපකාර ලබා දීලා ඒවා පම්ප් කරනවා. ඉතින් එහෙම ප්‍රතිලාභ ගත්ත කට්ටිය තමයි යුද්ධය තියෙනවා කියලා හොඳ කියන්නේ. ඉතින් අනිත් එක යුද්ධය අවසන් වෙච්ච සියලු දෙනාට මේකේ ගෞරවය දෙන්න ඕන. ගෞරවය දෙන්නේ නැත්නම් ඒක කුහකෙක්. ඉතින් කුහකෙ කවුද කියන එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේක සැමරිය යුතු ජයග්‍රහණයක්. 1948 නිදහස ලබා ගත්තාට වඩා අපි සැමරිය යුතු ජයග්‍රහණයක්. මොකද ඊටා විශාල මිනිසු ප්‍රමාණයක් රටට අහිමි වෙන එක නැවතිලා තියෙනවා. මේ යුද්ධ වෙනුවෙන් ඊටා විශාල පිරිසක් තමන් ජීවිත කැප කරා ආබාධ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් යුද්ධ කාලේ ජීවත් වෙච්ච මිනිස්සු යුද්ධය අනිතු ප්‍රතිවිපාක ගැන දන්නවා. ඉතින් ඒක අපි සාඩම්බර ලෙස සැමරිය යුතු ජයග්‍රහණයක්. එහෙම නැත්නම් අපි නිවට වහල් ජාතියක් විදියට ලෝකෙ ඉස්සරහා හංවඩු ගැහෙවි. මොකද අපි ජයග්‍රහණය කර යුද්ධය සමරන්න අපිම බය වෙච්ච නිවට ජාතියක් කියලා.